ආවද? මම මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලෝ කොහෙද? ළඟ ඉන්නේ. කොහමද? ඕනේ ඉන්නවා ඉතින්. එතකොට ෆික්ස් එක යන්න දාගෙන තියෙනවද? ඊට උදේම යන්නත් ඕනේ බඩු වගේක් ගන්න එක. දැන් බඩු ටික ගත්තද? දැන් මහන්සිත් ඇතිනේ මේ මොනවා හරි ඉතින් බොන්න යක්. ඔව්නේ. යමුනේ. යන්නේ නේද? බයික් එක මේ හරිය තියෙනවා. මේ බයික් එකේ යන්න අපි තුන් දෙනාම. මෙයාට ඉන්නවනේ අපි ඔක්කොම කන්නේ. එහෙනම් අපි පයින් යනවා. No. දැන් ටිප් එක යන්න නම් කොහෙටද එනවා කිව්වේ? එනවා කිව්වේ. ඔයා දැන් මාව කාලවා හෙට යනවා නේද වැඩේට? නංගි ඒ නංගිත් එක්ක පරීක්ෂමට ගිහින් එන්න එහෙනම්. කොහෙද ඉන්නේ? ළඟ ඉන්නේ. ඔයා කොහෙද ඉන්නේ? එන ඉක්මනට එන්න. ඔව් මං ඇවිල්ලා ඉන්නේ. හරි ඉක්මනට මං එනවා. හරි එන ඉක්මනට එන්න. හරි උස්සන්නයි. අම්මෝ කොච්චර වෙලා බලන් හිටියද එනකම්. මේ මෙයාව මේ හරිතම ඉස්සෙල්ලා අරගෙන එන්න. ඒකට හයන්නේ. හරි එහෙනම් මාත් යනවා එහෙනම්. හරි තව වරේලාවෙත් නෑ. මට කෝල් එකක් කරන් බලන්න. හරි. මං යනවා. බයි. ඔයගොල්ලෝ වෙලා තියෙනද? කමන්නේ ඉතින් මම පැය එකමාරක් ලෑස්තිලා ඉන්නවා. යාන් එන්න බරක් උනේ. මොකද ඔයාලා ලෑස්තිලා පැය එකමාරක්. අනේ බොරු කියන්න එපා. ඔයා තමයි එන්න බරක් උනේ. පරක් කියලා. සඳුනි. ඔයා ඇවිල්ලානේ. හරි පරක්කුද? නෑ පරක්කු නෑ. හිතන්න එපා. දැන් අපිට අනේ මෙයා පරක්කුනේ. අපි යන්නේ නේද එහෙනම්? ඔරිය පරක්කුනේ. මොනවා මේ දැන් යන්න හම්බෙන්නේ නෑ.
මගේ ෆෝන් එකේ බැටරි ගහලා. පවර් බැංක් එක ගෙනාවේ නැද්ද? එන්නා ඉතින් මේ ළඟ නෙවෙයි. ලක්වත් තියනවද දන්නේ නැහැ හරියට. පොඩ්ඩක් බලමු කෙතනින් කෝල් ගහලා තියෙනවා. ඔව් මේකද ගියේ? මේකද නවතින්නේ? මේක ඉඳලා මේක අනිවාර්යයෙන්ම හොල්මෝ. මොකක්දනේ පිරිමේක් වගේ ඉන්නකෝ. මම බයයි ඇත්තටම මන්නම් ඕකට ඇත්තටම බයයි. මොකක්දනේ අපිවත් බය කරනවානේ. කවුරුත් නැද්ද දන්නේ නැහැ නේද? මේ ලංකාවට කොහොමද නවතින්න කරන්නේ නැද්ද? මේ රණපාතන වියක් නෑ. නෑ නේද? මොනවද අපි අතන පුළුවන්? නම් යන්න තමයි. තුන් දෙනෙක් ඉන්නවා කියලා. තුන් දෙනෙක් ඉන්නේ. කමන්නේ නේද? අනේ අපේ ළමයි ගෙදර ඉන්නේ. බය බෑනේ. ළමයි. බැටරි නෑ. කමන්නේ ටෝච් ටික ගහගෙන යන්න අපි. මගේ බැටරි නෑ අප්පා charge කරගන්න විදියකුත් නෑ. චෝර ඇරෙන්නේ නෑ. ඕ මේකෙදි ඉන්න තියෙන්නේ ලයිට් උත් නෑ. කට්ටියගේ ෆෝන් වල අනේ මට බය නැති අමුකෝ. මන්නේ දැන් බයයි කිව්වේ. අනේ අපි බලාගෙන යමු. ඕ ගියෝ බලන්නකො ලයිට් එකක් දාගෙන අපිට තැනක් තියෙනවද කියලා. අනේ අපි බලාගෙන යමු. මේ මෙතන තියෙනවා. වැඩක් දන්නේ නැහැ මේ ෆෝලෝ ගෙවල්ලානේ. වැඩ නෑ. අයියෝ දැන් මොකද කරන්නේ කියලා. කමන්නේ ටික වෙලාවක ඉතින් කරන්ට් එයිනේ. මේ හෙගේන ෆෝලෝ වින අප්පා. දෙන්න ගියොත් නෑ ඉතින් නවතින්නේ. නේද? කමන්නේ ඉතින් අපි එන්නකො මෙහාට. ෆෝන් එක charge කරගන්න විදියකුත් නැහැ. කරන්න අනේ આવොත් නම් හොඳයි ඈ. මට නම් බයත්. ඒයි වගේ. අයියෝ මුකුදනේ එවරින් යන්නේ. කමන්න නැහැ අපේ හිතෙනවා. කරන්ට් එක දැම්ම. මම මට දැන් බයත් එක්ක. කාරණා නැතුව මොනවද දෙයක් කරගන්නේ බෝල් එකක් charge කරගන්න විදියක්. මේකෙන් දෙන්නේ තිබ්බ වෙන ටිකක් හොයාගන්න ඕනේ. දැන් නෑ එතන බයි කරනවා. හරි. ආවා වයි පාරනම් ආවා. ෂුවර් නේද? ෆෝන් වල බැටරි පරිස්සම් කරගමු. බැටරි තියෙන සිංගල් 10යි. දෙන්නම අවනේ. හැබැයි දැන් කරන්ට් ආවනේ නේද? ඔව්. ෆෝන් charge කරගන්න පුළුවන් නේද? මේක නම් බැස්සා. ඔයාලට කෝල් එකක් ගත්තේ නැද්ද ගෙදරින්? නැහැනේ. කොහෙද යන්නේ? අපේ ෆෝන් එකට චුට්ටක් බැටරි දෙලා හිටියේ. මම කොල කරන් එන්නද? නෑ අර අනංගිගේ ෆෝන් එකේ සල්ලියදී. ඔයාගා තියෙනව නේද? ෆෝන් එකේ ක්‍රෙඩිට් තියෙනවා. ඔව් සල්ලි. කමක් නෑ මම මගේ ෆෝන් එකෙන් නෑ කමක් නෑ අර කියනවා. මම ෆෝන් එකෙන් කොල කරන් එන්නම්. මේ මම ගෙදරට කොල කරන් එන්නම්. හරි. ටිකක් දීලා. ඔව් අම්මේ. නෑ අම්මේ. මේ පැත්ත පොඩ්ඩක් පාළුයි වගේ. එහෙම කවුරුත් නෑ අපිට හවස 100 කෙනෙක් හම්බුණා. එයා නම් කිව්වා මේ ගෙදර ඉන්න කියලා. ඔව් අම්මේ හිරුෂගේ ෆෝන් එක ඕෆ් වෙලා. නැත්තම් මං කෝල් එකක් දෙන්න හිටියේ. එහෙමද? කොහොමත් අපි හෙට උදේම එන්නේ ඉන්නේ. හැබැයි එනකොට හවස් වෙනවා. ඔව් අම්මේ. පොඩක් ඉන්න අම්මේ. මම වඩ ගන්නවා. මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. කියන්න මාෂා. හිරුෂත් එක්ක තියෙන සම්බන්ධය නතර කරන්න ඕන. මේ මොකද මේ? හිරුෂ කියන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ්. එයාත් එක්ක ඔයා ඇති කරගන්න තියෙන සම්බන්ධය මෙතන නවත්තන්න. ආයෙ මම ඔයාලට කියන්නේ නැහැ. මම නැවතිනවා. මම මේ අවසාන පාඩේ කියන්නේ. හිරුෂත් එක්ක තියෙන සම්බන්ධය නවත්තනවා.
මොකද උනේ කියලා වාගෙන් අහන්න ඕනේ.